සපත්තු දාලා නැහැ. Ciao Angels, අද මාත් එක්ක චූටි දේවල් ටිකකින් ලස්සන ලුක් එකක් ගමු. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එකත් එක්ක ඉන්නකොට මම තවත් ඔයාලට වැදගත් පණිවිඩයක් කියන්න තමයි මේ හදන්නේ. ඔයාලා දන්නවනේ මගේ අවසාන වීඩියෝ එක හැටියට මම දැම්මා ඇවොකාඩෝ ෆේස් මාස්ක් එක. ඇත්තටම ඒකෙන් මට මාරු ඉෆෙක්ට් එකක් හම්බ වුණේ මගේ ස්කින් එකට. ඒ කියන්නේ ඒ මාස්ක් එක දාපු වෙලාවෙම නෙමෙයි ඊට දවසකට පස්සේ තමයි අපිට අපේ ස්කින් එකේ වෙනස ඇත්තටම දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකේ තියෙන පෝෂණය මූණට ඇබ්සෝබ් වෙලා ඊට පස්සේ තමයි ඇත්තටම ඒ වෙනස දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මගේ ඇස්සට කළු ගතිය තිබුණනේ. අනිවාර්යයෙන්ම එතකොට මම කන්සීලර් කරා. දැන් බලන්න මේ වීඩියෝ එකේ මම කන්සීලර් කරන්නේ හොඳ ස්කින් කෙයා පාවිච්චි කරයින් පස්සේ හොඳ ස්කින් කෙයා රූටින් එකකට ගියාට පස්සේ හොඳ කියන්නේ පිළිවෙලක් ඇතුව. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ ලොකු ගණන් දීලා ප්‍රොඩක්ට්ස් ගත්තට ඒ වගේ නියමාකාර ප්‍රතිඵල ලබා ගන්න. ඒ කියන්නේ චූටි වැරදි තියෙන. ඇත්තරම කියනවා සමහරක් වෙලාවට ප්‍රොඩක්ට් එකේ තියෙන ගැටලුවක් නෙමෙයි. අපි ඒක පාවිච්චි කරන්න දන්නේ නැතිකම. ඉතින් මම next වීඩියෝ එකෙන් අරගෙන එන්නම් අපේ ළඟ තියෙන ඕනම ප්‍රොඩක්ට් එකකින් ඔයාලා පාවිච්චි කරන ඕනම ප්‍රොඩක්ට් එකකින් 100%ක් ඉෆෙක්ට් එක ගන්න පුළුවන් විදිය ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. බලන්න අද මම වෙනදට මගේ ඇස්සට ගොඩක් අර අඳුරු ගතිය තිබුණනේ. ඇත්තටම බලන්න දැන් ඒක නැහැනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක එච්චර නෝට් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මගේ මූණ බලපු ගමන් S2 යට ගොඩාක් අයි ඩාර්ක් සර්කල් එක ගොඩාක් තිබුණා. ඒ වගේම ලප කැලල් මොහොනේ තිබුණා. බලන්න දැන් මගේ ෆේස් එක එකම කලර් එකකට තියෙනවා. මෙතන මම බ්ලෂර් කරා, sun protect එක ඇප්ලයි කරා, මොයිස්චරයිසර් එක ඇප්ලයි කරා, බ්ලෂර් කරා, රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් දැම්මා. ඊට පස්සේ මාස්කාරා කරා. ඔන්න ඔය ටික විතරයි මම මේ ලුක් එක කරගත්තේ. ඉතින් ඇත්තටම හරිම වෙනස් ලුක් එකක් ගත්තා. ලස්සන පෙනුමක් කරගත්තා. මොකද කියන්නේ කමෙන්ට් එකක් දෙන්න ඔයාලගේ ළඟ තියෙන ඕනම ප්‍රොඩක්ට් එකකින් ග්ලෝ අප් වෙන විදිය ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. ලයික් එකක් දෙන්න. නොදන්න අයත් එක්ක ෂෙයා කරගෙන මට කොණ්ඩෙත් හරි දැන් ඒක හරි සුවඳයි. මගේ ස්කින් එක ඇත්තටම මගේ ස්කින් එක ගැන දැන් මම හරි සතුටුයි. ඔයාලා දන්නවා මට මේ කන්සීලර් එක නැතුවම බෑ අnder eye වලට. ඉතින් බලන්න බ්ලෂර් කරා ඊට පස්සේ මාස්කාරා කරා, ලිප්ස්ටික් කරා. ඊටු ටික ස්කින් එක හෙල්දි තියාගන්නවා නම් ඉතින් ගොඩක් හොඳයි. මේ පොඩි අයගේ සන් ක්‍රීම් එක මමත් පාවිච්චි කරන්නේ ඒකම තමයි. ඉතින් හොඳයිනේ. very high UVA UVB තියෙනවා. ඊට පස්සේ SPF 50+ ගොඩක් හොඳයි. ඉතින් මම ඒක තමයි බබාලට ගන්නේ. මම ඔයාලට පෙන්නන්න අපේ චූටි බැට්මෑන්. outfit එක පේනවද දන්නේ නැහැ. සපත්තු දාලා නැහැ. white color shoe එකක් දාලා denim jacket එක දාන්නේ. අත හොඳට අපව තියෙනවා. ඒක තමයි outfit එක. කොණ්ඩේ මම ඉඳලා ඉස්සරහ දාන්න යන්නේ. එහෙනම් එන්ජොයි ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්.